කෙලින්නේ ඈතනේ ඔව් මම යන්න ඉස්සලා ඒ ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුව ඒ ප්‍රදේශවලින් ඉවත් වීමට කටයුතු කරන්න කියලා. මොකද විමසිල්ලෙන් ඉන්න ලෙසත් ඒ වගේම වැඩි වෙන ජල ප්‍රවාහය හේතු කොටගෙන තවදුරටත් නිවෙස්වල රැඳී සිටීමට උත්සාහ ගන්න එපා. ගැඹුරු පීඩන අවපාතයක් බවට පරිවර්තනය වෙමින් තමයි ඉන්දියාව දෙසට ගමන් කරන්නේ. එතකොට මේකේ ඍජු බලපෑම දැන් කොහොමත් නැහැ. හැබැයි වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයිනේ සමහර කොටස්වල සුළු සුළු වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. නැවතත් මතක් කර සිටිනවා නිකරුණේ මෙම ස්ථානයේ රැඳී සිටින්න එපා. සිරි නරඹමින් ඉන්න බව ඔබ කරුණාකර තාවදී දෙන්න